යාළුවනේ අපි ඉරටු දෙකින් විධානයක් හොයලා ගොඩ යන්න යන්නේ අපි ඉඩමේ. එහෙනම් අපි යමු දැන් අපි ඉඩමට. හරි යාළුවනේ එහෙනම් අපි දැන් යන් අපේ ඉඩමට. අපි දැන් ඉරටු දෙකේ නිදාන තියෙන තැන හොයන්න යන්නේ. අපි හරියටම කියලා දෙනවා ඔයගලන්ට කොහොමද ඉරටු දෙකෙන් නිදාන තියෙන තැන හොයන්නේ කියලා. මේකට කියන මන්ත්‍රයක් තියෙනවා. මම ඒක දැන් කියන්නේ වීඩියෝ එක අවසානයේදී මන්ත්‍රය කියලා. යාළුවනේ අපි දැන් මන්ත්‍රය කියන්න යන්නේ. මේ මන්තරේ 3 සැරයක් කිව්වම ඇති 3. එහෙනම් යාළුවනේ අපි දැන් බලමු කොහොමද ඉරටු දෙක ඉදාන තියෙන තැන පෙන්වන්නේ කියලා. අපි දැන් යන්න හදන්නේ හරියටම නිදාන තියෙන තැන පෙන්වන්නේ ඉරටු දෙකකට ලඟ වෙනවා නම් එතන තමයි නිදාන තියෙන්නේ. අපි දැන් යමු කැලේ පීරගෙන හරි ගිහලා නිදාන හදන්න බලමු කැලේ මේ ඉඩමේ ඊට කියලා. යාළුවනේ ඉරටු දෙකකට ආව කියන්නේ අනිවාර්යෙන් මෙතන තමයි නිදාන තියෙන්නේ. අර බලමු පොඩක් පස්සට ගිහිල්ලා මෙතන තමයි නිදාන තියෙන්නේ. අනිවාර්යෙන් මෙතන තියෙන නිදාන මේ පස්තරේ හරි. ඒ බාරක් කරලා වෙන්නන්න බා එතනමත් තියෙන කියලා බා පස්සට ගිහලා බා ඔව් ආය ළඟට ඉන්න මටක් පේනවා එතන තමයි නිදාන තියෙනවා කියලා කියන්නේ. මේකට ශාස්ත්‍රයේ හරිනම් අනිවාර්යෙන් මෙතන නිදානයක් කියන්නේ ලොකු දෙයක් වෙන්න පුළුවන් පොඩි දෙයක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මොකක් හරි මෙතන නිදානයක් කියන දෙයක් තියෙන්න පුළුවන්. මෙතන තමයි නිදානේ තියෙනවා කියලා කියන්නේ. දැන් අපිට හාරලා බලන්න දිහක් නැහැ. ඔයගොල්ලන්ට පේන අපි දැන් ගොඩක් හවස් වෙලා තියෙන්නේ. ලොකු කැලයක් සතු ඉන්න පුළුවන්. අපි හෙට උදෙන්ම එමු. මෙතන හාරලා බලන්න නිදානයක් තියනවාද කියලා. අනිවාර්යෙන්ම හෙට උදෙන්ම ඇවිල්ලා වෙන ඔයගොල්ලන්ට මෙතන නිදානයක් තියනවාද කියලා. අපි එහෙනම් බලමු මෙතන නිදානයක් තියෙනවද කියලා. එහෙනම් උදේම සුබ උදෑසනක් කාලේ මොන කියපු විදිහටම අපි ආවා නිදානේ තියෙන පොට් එකට. අපි එහෙනම් නිදානේ කොට ගමු. ඊළඟ අපි මුලින්ම නිදාන තියෙන තැන සුද්ධ කරගමු. ඊළඟ අපි ඊළඟ යන්නේ බෙලි කොට සුද්ධ කරගමු. මේ අපි කැලේ ටික පොඩ්ඩක් සුද්ධ කරගමු. එතන පොඩ්ඩක් පේන්නකෝ මෙතන තමයි නිදාන තියෙන පොට් එක. මෙතන හරන්නද යන්නේ.
බස් එක හයිය එන විදියට. ගල්ලින්නෙන් ආරක් වෙයිද? ගල්ලින් හර කබක තින්නේ. ගල්ලින්නෙන් ගාව. නෑ යාළුවනේ ගල්ලින් මෙන්න හරනවා. කබක වයිනේ. පොල් කට්ටෙන් පස් ටික ගමුනේ. හුලන් ඉර කබෝකට ඉන්නේ. ගල්ලින් මම අනින්න ඕනේ. ඔව් හරියට මෙතන තියෙනවා කියලා හිතන්නේ. පස් ටික ගත්තා නම් හරියනේ. මොනවා වගේ එකක්ද දන්නේ නැති වෙන්නේ කියන්නේ. පොඩ්ඩක් ඉන්න බෑ මොකක් කර තියෙනවා වගේ පේන්නේ. ඉන්න බෑ පස් ටික. කියලා දුන්නේ. පස්සේ සාමිත් නේ. මොකක්ද සත්‍යෙට ඇහුනේ? මොකක් කර තියෙනව එතන? ගලද්ද කියලා. මේ පොඩ්ඩක් ඉන්න ඕක ගන්න කොට. අපි මේ අනිත් එකෙන් මේ ඊයේ මේකෙන් ගන්න බෑ පාදලා ගමු. පොල් කට්ටෙන් පාදලා ගත්තා නම් හරිද පොල් කට්ට. ඉතින් ඊට අරන් බලන්න මොනවද තියෙන්නේ කියලා. මෙතන මුල්ලෙන් බලන්න. මොකක්ද ගලක් වගේ එකක් තියෙනවා නේ. කළු ගලක් තමයි. කළු ගලක් තියෙනවනේ මෙතන. කළු ගල කඩන්නේ දෙන්නේ. ඒකනේ. බාන්නේ කළු ගල නිකන් තියෙන එකක් තියෙනවා. සාමාන්‍ය කළු ගලක් තියෙන හිටින්න විදියක් නේ. ටුටිනා. මොකුත් නෑ නේද. අපි තව පොඩ්ඩක් ඇතුළට හර බලමු ප්ලාස්ටික් ගන්න බෑ. ගුඩ් නෑ. කබොක් කුට්ටියක් නම් තියෙන ගන්න බලන්න ප්ලාස්ටික්. මොකුත් නෑ. මේ මොකක් කරේ මුට්ටි කෑල්ලක් නේද බා? දෙන්න බෑ. කබක් කැලද. මුට්ටි කෑල්ලක් නේ. මොකක් කරේ දියා? මොකක්ද තියෙන්නේ? අම්මට තියෙන මොකක්ද? ඒ පහන. පානක් නේ. අනිවාර්යයෙන් මොකක් කරේ මුට්ටියක් තියෙනවා මෙතන මුට්ටි කෑල්ලක් තිබ්බා. තව ඊට අරලා බලන්න. අමරුද. මුට්ටි තව කෑල්ලක් නේ තියෙන්නේ. මේ පොඩි මේ හරලා ගන්න. බාදලා ගමු. මුට්ටියක් මොකක් කරේ දිනනවා තමයි මොකක් කරේ දිනනවා. රවුමක් තියෙනවා මොකක් කරේ. ඊමිට වස්තික් ගත්තා හරි. අදින්න පදින්න. මුට්ටිය දිරලා ඇත්තේ. නැටිනේ. පටිය වස්තික් ගන්නේ. නැට්ට දිරලා තියෙන්නේ.
මේ වටේ පස්සේ අතින් ගමුද මොක්කර තියෙන නේද කුඩුණුත් තියෙන අපිට ගන්න වෙන්නේ තියෙනවා මේක එදෙන බලමු යාළුවනි වලට පේනවද මේ මොක්කර තියෙනවා මේද රවුමට මේ මුට්ටි කෑලි කෑලි ඉන්නේ මේ අපි බලමු ආරලා අතින්ම තමයි ගන්න අතින්ම ගත්තනම් බලමු මුට්ටිය අදින්න බෑ මුට්ටි ඕනි කැරිලා මොක්කර තියෙනවා අදිනකොට කෑලි ගැලවෙනවා මේ පස් ටික අපි කොට්ට ගන්නකොට බලන්න ගන්නවා පොල් කට්ටෙන් ගන්න බලන්න එක ඉතින් මොනවා හරි ඇట్లా තියෙන නැත්නම් නෑ බලන්න මොක්කර අපිට මුදු පහනක් හම්බුණා විකාරන්න බෑ මොකක්ද කියලා බලමු මුට්ටි කෑල්ලකුත් හම්බුණා මේ බලමුකෝ තිතක් කලින් නේනවා උල්පතක් දැක්කම පස් ටික එක තැනකට දැම්ම නම් හරි පස තිතයිනේ මඩයි පස මේ පස් ටික අපි වෙනම දාමුද උදැල්ල ගන්නකො මෙච්චර මේ පායන හරි මුට්ටි නම් තියෙනවා තිත පස තියෙන්නේ නේද මේ උදැල්ල ගන්න මේ කුට්ට දාමු ගන්න ඔව් ඒ කුට්ට දාලා මේ දැම්ම නම් හරි ආයෙ හරන්න පාන්න වටේ පොඩෙන් උඩ පස් ටික ගන්න බලන්න පොඩ්ඩක් පස් ටික ඕන් දෙයක් ඉච්චා කියලා ගල් ඉන්නේ ගල් වල මුට්ටි කෑල්ල කියනවා ඉතින් වටේට පාදමු මේ මුට්ටි කෑල්ල ගන්න බන්නක්ද ගන්න එන්න පොල් කට්ටෙම කපුද යාළුවනි කිසිම ස්ප්‍රිට් එකක් නැහැ මේක දාලා මේ මෙතන ගත්තාම හරි වෙන මයික් කරමු රවුමට වගේ වෙනවනේ රවුමට කියලා මුට්ටි කැඩලා පස්සෙල්ට තද වෙලා තියෙන්නේ ඔව් පොඩි ගන්න බෑ කක්කර තියෙනවා මොකද මේ කුප්පියක් හම්බුනේ හොලන්න බෑ යතුලි මොකද මොකක්ද තියෙනවා නේ කුඩුවල ගම විවුලින් තියන්නේ එපා කුඩු ගන්න බා මේ ටික අපි අරන් ගිහලා බලමු කොහොමද තවත් මොනවා හරි තියෙනවා වගේ නේද මේ රත්තරන් වගේ මොකද්ද සුර කැලක් වගේ නේද එක රත්තරන් ඔතින් මාතෙන් අපි ඒක බලමු අරන් ගිහලා ඔක්කොම සරුනාර තියෙනවා අපි ඒක ඔක්කොම මේ අරන් ගිහලා දාලා බලමු ඒ මුට්ටියක් තියෙනවා මුට්ටි ඉදිරි වෙලා ගියානේ තමුණ තියෙනවා අතන තියෙන මොනවා පෙන්නන්ට එකතු කොහෙද යාළුවනි මොකක් හරි එකක් අපිට හම්බුණා තව කොහොමද තියෙන්නේ තියෙන දා ගන්න මේ පස් ටික අපි අරගෙන බලමු මුට්ටි අඩිය තියෙනවනේ යට හරි ඒ මොනොත් තමයි ටික මේ කොහොම අරන් ගිහිල්ලා මොක්කර එකට දාලා අපි හොදලා බලමු මොනවද තියෙන්නේ කියලා එහෙනම් යාළුවනේ අපි ගිහලා බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා මෙතන බලන්න විදිහක් නෑ ගිහලා දැන් බලන්න එන්නේ අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට පෙන්නනවා මෙතන තියෙන්නේ මොනවද කියලා එහෙනම් අපි යන් ඒ ගැලුල එහෙනම් වට්ටම් ගා
එහෙනම් යාළුවනේ අපි දැන් ගෙදරට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් බලන්න මේක මොනවද තියෙන්නේ කියලා. අපි දාගන්න මේකට. මාළයක්ද චීනියක් වගේනේ. මේ පැත්තෙන් තියන්නේ මේක මුත්තක්. මම දන්නේ අපිට අර මොකද කුප්පිය ඇතුළේ මොකද මාළයක් වගේ ගත්තා ඇතුළේ තියෙන චේන අපිට මුලින්ම හම්බුන පාන. එන පිත්තර පානක් වගේනේ. මේක මොකර ටොප් එකක් තියෙන මේක ගලවලා බලන්න පිත්තල පහනක් නේ ඒක ඇතුලේ තියෙන ජූලි මාල. සුවඳයි නේ ඒක ඇතුළේ ඒක ඇතුලේ මොනවද තියෙනවද? සුවඳයි ඒක ඇතුළේ තියෙන එක මොනවද තියෙනවනේ තෙලක් වගේ. තෙල් වගේ නේ සුවඳයි තෙලක් වගේ. ඒක රිදී වගේනේ. ආයෙත් හිතාගන්න මුද්දක්. මුද්දකුත් තියෙන යාළුවනේ මර සූරය වගේ එකනේ හම්බෙච්ච මේක නිකන් මොකක්ද දෙයක් නැද්ද? හොඳ නිකන් පෙන්ඩන් එකක් වගේ බලමු තව මොනක් තියෙනවද මේනිකල් වගේ අමුතු කඩතොළු වෙලා තියෙන මොකක් වුණත් තවත් තියෙනවනේ වගේ එකක්. මොකක් වගේ මේක නිකන් මට තේරෙන්නේ මොකක්ද මේ මුතු වගේනේ. මේකනේ ගජමුතු ඔය වගේ. අපි හොදලා බලමුකෝ මේ ටික ඔක්කොම තවත් තියෙනවනේ අර වගේ ගල් කෑලි වගේ තීරවාන ගලුත් වගේ රිදී මොනවද කුටි වේද? මොනකන් දත් කෑල්ලක් වගේ දත් නේ. මොනවද වන්ද ඒකට රිදී වගේ එක මේ වගේම කෑල්ලක් නේ තවත් අර වගේ කැල්ලක් තියෙනවානේ. පාලිංගු වගේ මට පෙන්නේ අර දිලිසෙන නිකන් දිස්නේ ගහන වැඩි තවනේ. නෑ වගේ මිනි හොදලා බලන්නද? හොදුනේ මිනි. හොදලා වල වෙනවා පේන යාළුවනේ අපි දැන් මේ ටික හොදගෙන ආවා. අපි වලහාරපු වෙලේ නම් කිසිම බොරුවක් කරේ නැහැ. ඔයගොල්ලන්ට දැක්ක වීඩියෝ එක කඩන්න නැතුව ඔයගොල්ලන්ට දුන්නා. මේ වගේ තව වීඩියෝ බලන්න ඕනි නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. like එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් ඒවා comment එකක් දාන්න. එහෙනම් මදට ගිහිල්ලා එන්න මේ වගේ තව වීඩියෝ එකක් හම්බ වෙමු.